හරියාලුනේ ඉතින් අදත් ගෙනල්ලා තියෙන්නේ සුපිරි වීඩියෝ එකක්. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ පැතුම් නිස්සංග ගැන ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් ටිකක් කතා කරන්න. ඉතින් මම මුලින්ම කිව්වොත් පැතුම් නිස්සංගගේ මුල්ම නම පූර්ණ නම තමයි පැතුම් නිස්සංග සිල්වා. එයාගේ බර්ත්ඩේ ඉතින් තියෙන්නේ 1998 මැයි 18. එයා ඉතින් ඉපදිලා තියෙන්නේ ලංකාවේ ගාල්ලේ. ඊට පස්සේ එයාගේ භූමිකාව කිව්වොත් එයා දකුණු අත් බැටර් කෙනෙක්, টොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. එයා ඉතින් කවුරුත් දන්නද එයා ඉතින් ප්ලේ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ. ඉතින් එයා ලංකාව වෙනුවෙන් ටෙස්ට් මැච් ODI ඊට පස්සේ ආය T20 ප්ලේ කරනවා. ආය 2021 දී තමයි ජාත්‍යන්තර ක්‍රිකට් වලට එන්නේ. ODI මැච් වල නම් ලකුණු 200 සීමාවත් පහු කරලා දිනු. මතකනේ අර ඇෆ්ගනිස්තානයට යහුවනේ 200ක්. I think under 19 වල මෙයා කැප්ටන් කෙනෙකුත් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයේ කළුතර ඉස්කෝලේ තමයි මුලින්ම ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඉසිපතන ඉස්කෝලේට ආවා. ඊට පස්සේ පාසල් යනකොටත් මෙයා ක්‍රිකට් ගැහුවා. ඉතින් එයා කිව්වොත් මෙයා හොඳට බැට් කරන්න පුළුවන්. ආයේ ශාන්ති ක්‍රීඩක හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් මෙයා අනිත් එක කවර් ඩ්‍රයිව්, පුල් ෂොට් වගේ ෂොට් වල තමයි ආසම. එයා ඉතින් එයා තමයි ඒවා වැඩියෙන්ම ගහන්නෙත් එයා. අනිත් එක තමයි එයා මිඩල් බැට් කරන්නේ නැහැ, ඕපන් යන්නේ. ඉතින් ඕපන් යන්නේ දැන් නම් යන්නේ කමිල් මිෂාරත් එක්ක. ආයේ පැතුම්ගේ ඉතිහාසය ගැන කතා කරොත් පැතුම්ට ඉස්සර තිබුණේ එයාගේ අත්තම්මගේ පොඩි නිවසක්. ඒ නිවසේ තමයි ඉතින් එයාගේ අම්මයි තාත්තයි එයයි හිටියේ. ඉතින් පැතුම්ගේ අම්මා කියලා තියෙනවා පැතුම්ට සපත්තු දෙකක් තියා පුහුණු වෙන්න ෂර්ට් එකක්වත් ගන්න මිල මුදල් නැහැ කියලා තමයි පැතුම්ගේ අම්මා ඉස්සර කියලා තියෙන්නේ. ඉතින් පැතුම් පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. එයාගේ තාත්තාගේ නම සුනිල්. එයා තමයි පැතුම්ගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු. අනිත් එක කිව්වොත් පැතුම් එයාගේ පළවෙනි විදේශ ගමන තියෙනවානේ. ඒකෙන් එයා විදේශ ගමන ඇවිල්ලා මේ දිවයිනට ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කළුතර බෝධියට මිල මුදල් වැඩියෙන් මිල මුදල් පූජා කරලා තියෙනවා කළුතර බෝධියට එක පූජාවලට වගේ. අනිත් එක එයා මේ පොඩි කාලේ ඉඳන්ම පාසල් යන කාලේ ඉඳන්ම අසරණයන්ට ගොඩක් උදව් කරලා තියෙනවා. අනිත් එක එයාට නිවාඩුවක් ලැබුණ ගමන්ම එයා යන්න ආසම තැන තමයි නුවර දළදා මාලිගාව. අනිත් එක එයා ආසම වීරය නැත්නම් හොඳම කැප්ටන් බැට්ස්මන් ඔක්කොටම මෙයා ආස විරාට් කෝලිට තමයි ආස. අනිත් එක මෙයා පාසල් යන කාලේ වැඩිම ලිත්ත ශතකේ වාර්තා කරලා තියෙන්නේ බෝල 109කට ලකුණු 221ක් ගහලා තියෙනවා. ඒක තමයි එයාගේ වැඩිම ලිත්ත ශතකේ. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා වීඩියෝ එක.